guys, good morning, very good morning. ඇත්තටම කිව්වොත් මට උදේ පාන්දර 3යි වෙලාව මම නැගිට 2:00ට ඉම්මන්ට ලෑස්ති වෙලාම යන්නේ මේ බැලුන්ස් බලන්න. පාන්දරම ගියාට අපි සන්රයිස් එක බලන්න කියලා. ඒ වුණාට මෙයාලා පුම්බල ඉවර වෙනකොට ගොඩාක් වෙලා ගියා guys. මං හිතුවටත් වැඩිය ගොඩාක් වෙලා ගියා, like almost 2 hours. So we lost our sunrise. But look at them, it's so nice. මගේ මෙහෙම balance පුම්බනවා දකින්න පළවෙනි experience එක. So I'm so excited to be there. I guess you too. ඇත්තටම ගොඩාක් ලස්සනයි. කියාගන්න බැරි තරමට. We go down, we go there, we go in. ඕකේ, ඒ වුණාට මම ඔයාලට කිව්වේ නෑනේ මම මේ කොහෙද ඉන්නේ කියලා. මම මේ ඉන්නේ මෙක්සිකෝ සිටි වල. So yes, it was a long flight, almost 16 hours. So yep, we are here. Look at this beautiful sky. අපි හැමෝගෙම මේ ෆස්ට් ටයිම් එක බැලුන්ස් වල යන. අපි චුට්ටක් බයෙන් හිටියේ. ඒ වුණාට ඇත්තටම නගනකොට ඒක එච්චර දැනුන්නේ නැහැ. ඒක ගොඩාක් ස්ලෝ යන නිසා. So it was nice. අනිත් එක තමයි මෙහෙ මේ දවස්වල චුට්ටක් සීතලයි. ඒ වුණාට ඒක එච්චරම දැනුන්නේ නැහැ. මම ජැකට් එකක් ගෙනාවත් මට ඒක එච්චරම වමනා උනේ නැහැ. මොකද මේ ගෑස් එකෙන් පිට වෙන ගින්දර නිසා ඇත්තටම මාරම රස්නේ ඒක ළඟ. Look at this view guys. I can never forget about this view. It's an incredible experience. ඊට පස්සේ අපි ගියා රෙස්ටොරන්ට් එකට අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද අපි උදේ පාන්දර ඉඳලාම නැගිටලා නිසා දැන් තමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙලාව. ඉතින් මේක තමයි අපි ගියපු රෙස්ටොරන්ට් එක. There was a lot of food guys. You can't even imagine how many food was there. ඒ වුණාට ඇත්තටම මට වැඩිය බඩගින්නක් තිබ්බෙත් නැහැ. මේ හැම දෙයක්ම try කරන්න. What I can say about food, was it nice? Yes, but it wasn't that incredible, you know. There's a lot of avocado in every food, but yeah, it was nice. I enjoyed it, and that's everything guys. I hope you enjoy the video. Thank you for watching and see you.